පාසල් සිසුන්ට පාපහන් මිලදී ගැනීම සඳහා ආණ්ඩුව තිළිනපත් වවුචරයක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ වෙනකොටත් සිසුන් අතට ඒ වවුචරේ පත් වෙලා හමාරයි. හැබැයි ඒ පාසල් පාපහන් මිලදී ගැනීමේ වවුචරේ වළංගු කාලය මේ මාසේ 20 වෙනිදායින් අවසන් වීමට නියමිතව තිබුණා. ඉතින් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා තියෙනවා එහි වළංගු කාලය තව දුරටත් දීර්ඝ කරන්න. දෙමව්පියන්ගේ සහ සිසුන්ගෙන් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලටගෙන තමයි අධ්‍යාපන අමාත්‍යාංශය මේ තීරණය අරන් තියෙන්නේ. ඒ අනුව අප්‍රේල් 10 වෙනිදා දක්වා පාසල් පාවහන් තිළිනපත්වල වළංගු කාලය දීර්ඝ කළා තියෙනවා. ඉතින් පාසල් සිසුන්ට අවස්ථාව තියෙනවා අප්‍රේල් 10 වෙනිදා දක්වා අදාළ වවුචරේ භාවිත කරලා පාවහන් මිලදී ගන්න. ආණ්ඩුව මේ වෙනුවෙන් එක් සිසුවෙකුට ලබා දෙන මුදල රුපියල් 3000ක්. පාසල් සිසුන් පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් සහ සීල මාතාවන් සඳහා පාවහන් මිලදී ගැනීමට රුපියල් 3000ක තිළිනපතක් ලබා දෙන්න පසුගිය දවසක ලැබුණු අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මහත්මිය එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. කොහොම නමුත් මීට වසර 2කට පෙර සිට තමයි මේ පාසල් පාවහන් ලබා දීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ. මේ වන විට දුෂ්කරතා මැද පාසල් අධ්‍යාපනය ලබන සිසුන්ට මේ අයුරින් ආණ්ඩුවේ මුදලින් පාසල් පාවහන් මිලදී ගැනීමට අවස්ථාව සලසලා තියෙනවා. ඉතින් ඔබට තවමත් පාසල් පාවහන් මිලදී ගැනීමට නොහැකි වුණා නම් අප්‍රේල් 10 වෙනිදා දක්වා අවස්ථාව පවතිනවා අදාළ වවුචර් පත භාවිත කරලා පාසල් පාවහන් මිලදී ගන්න. මේ වගේ පාසල් වලට අදාළ සියලුම පුවත් දැනගන්න අපේ ඉස්කෝලේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.